ඉස්සෙල් මිනිටෙක් YouTube channel එකට එකතු වෙච්ච ඔයාලව ඉතාම ආදරෙන් පිළිගනු ලබනවා. හොඳයි අද දවසේ ඔයාට මම කතා කරන්න සූදානම් වෙන්නේ ඉතාම වටිනා වූ වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි ඔයා ගෙදර ඉන්න වෙලාවක හෝ එහෙමත් නැතිනම් ගෙදර නැති වෙලාවක ඔයාලගේ ගෙදර ඉන්න පුංචි දරු පැටියව නැත්නම් ඔයාගේ පවුලේ ඉන්න අය විදුලියෙන් ආරක්ෂිතයිද? මෙන්න මේ ගැන තමයි ඔයත් එකතු කරගෙනම අද කතා කරන්න හදන්නේ. ඉතින් විදුලි සැර වැදීමකදී අපේ ශරීරයේ හදවතට ඇතිවන කම්පනය අතිවිශාලයි. ඒ කියන්නේ හදවත විනාඩියකට දල වශයෙන් කම්පන වාර 72ක් සිද්ධ වෙනවා කියලා හිතන්නකෝ. එතකොට අපි පාවිච්චි කරන විදුලියේ කම්පන වාර ගණන තප්පරයට 50 වාරයක් සිද්ධ වෙනවා. අපි කියන්නේ හර්ට්ස් 50යි කියලා. එතකොට හිතන්න විනාඩියකට කම්පන වාර 72ක් අවශ්‍ය කෙනාට විදුලි සැර වැදීමකදී කම්පන වාර කොයිතරම්නම් වැඩි වෙනවද කියලා. එතකොට බලන්න හර්ට්ස් 50 තප්පර 60න් වැඩි කරාම කම්පන වාර 3000ක් විනාඩියකදී හදවතට ලැබෙනවා. එතකොට මේ හදවත අක්‍රිය වෙන්න නැත්නම් හදවත අකර්මණ්‍ය වෙන්න මේ දේ හේතුවක් වෙනවා. ඉතින් ඔයත් මමත් අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ ප්‍රධාන අවයවයක් තමයි මේ හදවත කියන්නේ කියලා. ඒත් එක්කම ඔයා දන්නවා හදවතට ඇතිවෙන බලපෑමේ ප්‍රමාණය මතත් ඔයා ජීවත් වෙන කාල සීමාවත් තීරණය කරන බව. එතකොට ඔයාට පැහැදිලි මුළු ශරීරයේ පුරාම රුධිරය සංසරණය කිරීමට උපකාරී වන මේ හાર્ට් එකට අපි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව. මෙහිදී මේ විදුලිය කියන සංකීර්ණ මාතෘකාව ගැන කතා කරනකොට එක් සුවිශේෂී පැතිකඩක් තමයි හදවතට ඇතිවෙන ඉෆෙක්ට් එක අවම කර ගැනීම සඳහා නිවැරදි ආකාරයට ස්විච් සොකට්ටයක් සවි කරගන්නේ කොහොමද කියලා අපි දැනගන්න එක. ඔයාගේ ගෙදරට නැත්නම් ඔයාගේ වෙළඳ සැලට ස්විච් සොකට් එකක් නිවැරදිව සවි කරගන්නේ කොහොමද? එහෙමත් නැත්නම් සවි කර ඇති ස්විච් සොකට් එකක් ඇත්තටම නිවැරදි ආකාරයට සවි කරලා තියෙනවද කියලා අපි දැන් කතා කරලා බලමු. දැන් මේ තියෙන්නේ අපි වැඩිපුරම භාවිතයට ගනු ලබන ස්ක්වයර් ටයිප් වර්ගයේ ස්විච් සොකට් එකක්. දැන් මේකෙදි වයර් තුනක් මේකට සම්බන්ධ කරන්න ඕන. ඒ තමයි ලයිව් වයර් එක, නියුට්‍රල් වයර් එක හා එර්ත් වයර් එක. නැත්නම් අපිට සිංහලෙන්ම කියනවා නම් සජීවී වයර් එක, උදාසීන වයර් එක හා භූගත වයර් එක යන ආදී විදිහට. දැන් මේකෙදි හොඳට බලන්න මේ ස්විච් සොකට් එකේ මුහුණත අපි ඉන්න පැත්තට හරව ගත්තාම පිටුපසින් දකුණු අත පැත්තේ වයර් එක සම්බන්ධ කරන තැන පැහැදිලිව ඉංග්‍රීසි අකුරෙන් ගහලා තියෙනවා L කියලා. ඒ කියන්නේ සජීවී වයර් එක සවි කරන්න තියෙන්නේ දකුණු පැත්තට. ඊට අමතරව වම් පැත්තේ වයර් එක සම්බන්ධ කරන තැනට N අකුර ගහලා තිනවා. ඒ කියන්නේ නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරන්න කියන්නේ වම් පැත්තට. ඒ වගේම තමයි ස්විච් සොකට් එකේ මැද තරමක් උඩින් භූගත වයර් එක සම්බන්ධ කිරීම සඳහා භූගත කිරීමේ සංකේතය යොදලා තියෙනවා. ඉතින් මේ අකුරු හා භූගත සංකේතය ස්විච් සොකට් එක පිටුපසින් ඔයාට පැහැදිලිව දැක ගන්න පුළුවන්. ගැටලුව තියෙන එක නෙමෙයි. මේ ලයිව් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි සම්බන්ධ කළ යුතු තැනට යම් විදියකින් මේ වයර් දෙක මාරු කරලා සවි කරොත් වෙන්න තියෙන විනාශය අතිවිශාලයි. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. ඔයා දන්නවා ඇති අපේ ශරීරයේ හදවත තියෙන්නේ එහෙමත් නැත්නම් හાર્ට් එක තියෙන්නේ වම් පැත්තට බර වෙලා. එතකොට ස්විච් සොකට් එකකට යම් ඉක්විප්මන්ට් එකක් සම්බන්ධ කිරීමට යාමේදී යම් විදියකින් කරන්ට් එක වැදුනොත් එහිදී ඇතිවෙන බලපෑම ඉතාමත්ම අඩු කරලීම සඳහා තමයි මේ විදියට ලයිව් වයර් එක දකුණු පැත්තට සම්බන්ධ කරලා තියෙන්නේ. මේක ඇවිල්ලා ලෝක සම්මතයක්. හැම රටකටම මේ සිද්ධිය අදාළයි. මොකද ඇත්තටම දකුණු අතට විදුලි සැර වැදිලා අපේ ශරීරය හරහා පොළොවට ග්‍රවුන්ඩ් වෙනවට වඩා බරපතලකම වැඩි වම් අතට විදුලි සැර වැදිලා පොළොවට ග්‍රවුන්ඩ් වෙන එක. ඒ ඇයි කියලා ඔයාට දැන් පැහැදිලි ඇති. ඉතින් මේ ස්විච් සොකට් නිෂ්පාදනයේදී ලෝකේ හැම ආයතනයකම වගකීම තමයි දකුණු පැත්තට ලයිව් වයර් එක සම්බන්ධ කරලීම සඳහා සංකේතවත් කිරීම.
ඉතින් මේ වෙලාවේ අපිට කියන්න ඕන තවත් වැදගත් කාරණාවක් තමයි ඔයාට බලා ගන්න පුළුවන් මේ ස්විච් සොකට් එකේ මෙන්න මෙතන ස්විචයක් සම්බන්ධ කර තිබීම. ඉතින් මෙහිදී සිදුවන්නේ ඔයා දකුණු පැත්තට සම්බන්ධ කරන ලද ලයිව් වයර් එක හරහා එන කරන්ට් එක අපට අවශ්‍ය වෙලාවට ලබා දීමත් අනවශ්‍ය වෙලාවට විසන්ධි කරලීමත්. ඉතින් හිතන්නකෝ ඔයාගේ ගෙදර ස්විච් සොකට් වල ලයිව් වයර් එක වම් පැත්තට සම්බන්ධ කරලා තිබුණා කියලා. එතකොට මේ ස්විචය ඕෆ් කරා කියලා විදුලිය විසන්ධි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙහිදී භාවිතා කරන උපකරණයට ඩිරෙක්ට් කරන්ට් එක එනවා. මේ தත්ත්වය ඊටාම අනතුරුදායක තත්ත්වයක්. මෙහිදී තවත් නොකියම බැරි කාරණාවක් තමයි මේ ස්විච් සොකට් එකට එර්ත් වයර් එක අනිවාර්යෙන් සම්බන්ධ කරන්න කියලා කියන එක. මොකද සමහර ඉක්විප්මන්ට් වල බොඩි එක ලෝහමය ආවරණයකින් තියෙනවා ඔබ දැකලා ඇති. මෙහිදී භාවිතා කරන උපකරණේ යම් දෝෂයක් නිසා බොඩි ග්‍රවුන්ඩ් එකක් ආවොත් මේ එර්ත් වයර් එක දිගේ ගිහින් මේ කාන්දු ධාරාව ග්‍රවුන්ඩ් කරලා දානවා. මේකත් ඔයාගේ ගෙදර අයගේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන වටිනාම අවස්ථාවක්. ඉතින් ඒත් එක්කම ඔයාගේ ගෙදර තියෙන ටිප් ස්විච් එක මාසයට සැරයක්වත් ප්‍රෙස් කරලා බලන්න වැඩ කරනවද කියලා. එහෙම ප්‍රෙස් කරද්දී ඔයාගේ නිවසේ විදුලිය විසන්ධි වුණේ නැත්නම් මතක ඇතුව ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට කියලා අලුත් ටිප් ස්විච් එකක් දාගන්න නම් අමතක කරන්න එපා. ඊළඟට ඔයාට ඊටාම වැදගත් වටිනා වූ කාරණාවක් තියෙනවා කියන්න. ඒ තමයි ඔයා දන්නවා ගෙදරක පුංචි බබාලා ඉන්නවා නම් අපි කොයිතරම්නම් විමසිල්ලෙන් ඉන්න ඕනද කියලා. මොකද එක ෂණයකින් එයාලගේ ජීවිතය අනතුරකටපත් වෙන්න උනත් පුළුවන්. බොහෝ දුරට නිවසක ස්විච් සොකට් එකක් සවි කරන්නේ පොළොව මට්ටමේ ඉඳලා සාමාන්‍යයෙන් අඩි 1.5 දෙකක් අතර උසකින්නේ. මෙහෙම සවි කරන ලද ස්විච් සොකට් එකකට හිතන්න ඔයාගේ දරුවා යකඩැණයක් වැනි ලෝහමය යමක් මේ ලයිව් එක තියෙන පැත්තට ඇතුළු කරා කියලා. මේ වෙලාවේදී ටිප් ස්විච් එකත් වැඩ කරේ නැත්නම් මරණයක් වුණත් ඇත්තටම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා පුංචි දරු පැටියේ ගෙදර ඉන්නවා නම් ඔයා මේ කාරණාව අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ දරුවා සෙල්ලම් කරමින් ඔයාගේ ගෙදර වැඩිපුර ගැවෙසෙන තැන්වල ස්විච් සොකට් වල ලයිව් වයර් එක හා නියුට්‍රල් වයර් එක යන දෙකම ස්විච් සොකට් එකකින් ගලවලා ඉන්සුලේට් කරලා වෙන්ව තබන්න මතක තියාගන්න. මොකද සමහර දෝෂයන් නිසා නියුට්‍රල් වයර් එකෙත් වෝල්ටේජ් එකක් එන අවස්ථා තියෙන හින්දා. හොඳයි. එහෙමනම් ඔයාගේ ජීවිතේට යම් දැනුමක් එකතු කරගත්තා නම් ලයික් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝව ෂෙයා කරන්න තවත් කෙනෙක්ගේ වටිනා ජීවිතයක් බේර ගන්නත් ඔයා දායක වෙයි. ඊට අමතරව ඉදිරියට ගේන මෙවැනි වැදගත් වීඩියෝ නැරඹීම සඳහා මගේ channel එක subscribe කරලා notification button එකත් all දාලා තියාගන්න කියලා ඔයාගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.